මොකද අද තත්ත්වය ගැන හිතෙන්නේ ගුවන් ගෝල්ෆේස් එකේ. අපේ නම් කියන අද තත්ත්වය ශෝකනීයයිලු. බලමුනේ අද දවසේ කියන්නේ. බලමු ගිහිල්ලා ඉතින් මෙච්චර සෙනගක් ඉන්නවා. ගෝල්ෆේස් එකට බැස්ස ආවෙ ගමම්ම ලොකු අක්කර දැබ්බකට මුහුණ දෙන්න ඕනා. මුලින්ම I am so sorry. මොකද හේතුව මං ටිකක් බිසි වුණා. මට කිසි වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් මගේ ලොග් එක බලන් ඉන්න ඔයාලට ගොඩක් I am extremely sorry. මොකද කරන්නේ ඉතින් ලයිෆ් එක චේන්ජ් වෙනවා, වෙනස් වෙනවා, ඩාන් වෙලා ඩෝන් වෙනවා. ඉතින් ආයෙත් අපි ජීවිතේ ලස්සන ටාගට් එකට යන්න ඕන. ඉතින් කියමු බලන්න 31st එකේ කවුද 2025 ගෝල්ෆේස් එකේ හිටියේ කියලා. ඔන්න මම ගිහිල්ලා මුලින්ම ඉතින් මැගී එකක් බැරුව බෑනේ. ටක් ගාලා try කරා. ඊට පස්සේ 2026 ලබනකොටම ආයවන් ගෝල්ෆේස් එකේ අපි හිටියා. ඉතින් මෙතන කමෙන්ට් කරන්න ඔයාලත් හිටියා නම් 2025 ගොඩක් දේ කරගන්න බැරි වුණාද, දුක හිතුණාද, සතුට වුණාද, මොන ප්‍රශ්න තිබුණාද 2026 එහෙම වෙන්න බෑනේ. අපි අනිවාර්යයෙන්ම 2026 වෙනස් කරගමුනේ. ලයිෆ් එක කොහොම තමයි. ඔන්න ඉතින් පළවෙනිද පටන් ගත්තා. අපේ ගෙදර මේ විදිහට තමයි පොඩි පාටියක් arrange කරේ. ඊළඟ වගේම තමයි ඔන්න ඉතින් මමත් නංගිත් යනවා. නංගිගේ වැඩක් තිබ්බ ඒක දාගෙන ඔන්න ඉතින් මගේ සුපුරුදු ඩියුටි එකට මම ප්‍රසන්ට් කෙනෙක්. ඒකට ඔන්න ළඟ වුණා බියුටි ටීවී එකට. ඉතින් ඒකත් කරගෙන ඒ දවසේ වැඩිත් ඉවර කරගෙන ඔන්න රෑ වුණා. එනකොට මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. කැලණියේ පෙරහැර බලන්න ආවේ කවුද කියලා කියන් බලන්න. මම නම් ආසම ඩාන්ස් එක තමයි මේක. ඔන්න ඉතින් මම අම්මයි තාත්තයි නංගි එක ඒකත් දිහා බලන්න. මාරම ලස්සනයි. මට ටිකක් ඉතින් නැටුණා. මෙයාලා බොයිස්ලාද ගර්ල්ස්ලාද කියන්නකෝ අනේ මුලින්ම. කොහොම හරි එකින් එක දවස් ටිකක් ගත වෙලා ඩියුටි ගොඩාක් දේවල් සිද්ධ වුණා. ඉතින් ආයෙත් මම එක ලොග් වලින් එන්නම් පෙබ්‍රුවරි මාසේ හරිද. නමුත් ඔන්න ඉතින් මමයි නංගි ගියා ලෝටස් ටාවර් එකට අපේ වැඩ වගේකට ඉඳගෙන ටික්ටොක් එකත් කරා. ඉතින් මේ මාසේ ටට්ටක් කාලා මං කියාගෙන යන්න. මොකද මේ මාසේ මම බිසි වුණා. අනිවාර්යයෙන්ම ඔයත් බිසි වෙන්න ඇති කියලා හිතනවා. මම ආසම තැනක් තමයි මෙන්න මෙතන. අනිත් ඒ තමයි අපිට නිදහස ගොඩක් තිබුණා හෝ නැතිව පුළුවන් තරම් පොඩි නිදහසක් ලැබුණා. සතුටින් ඉන්න බලන්න. ඒ විතරක් නෙමෙයි 2025ට වඩා 2026 ගොන්න ගත කරන්න ඕන සතුටින් ලස්සනට. ඉතින් බර්ත්ඩේස් තිබ්බා, කේක සෙලිබ්‍රේට් තිබ්බා. ඔවා මේ ඔක්කොටම ගියා. සමහරක් ඒවා නම් මෙතන දාන්න බැරි වුණා. ඉතින් මේත් එක බර්ත්ඩේ එකක් වුණාට පස්සේ තමයි මේ අපේ ගෙදර. ඉතින් මෙයා ගැන අමතක කරන්න බෑ. මෙයා ඩෝරි ටික්ටොක් එකේ මෙයා හරිම ෆේමස් කෙනෙක්. ඔන්න ඉතින් එයාගේ දඟ මල්ලයි වැඩ ගොඩයි. එයත් එක්කත් ඉතින් මං ගොඩාක් දුරට ගත කරනවා. මොකද මෙයා නැතුව මට ඉන්න බෑ. ඔයාලා ගෙදරත් බව්යාළුවෙක් ඉන්නවා නම් නම දාගෙන යන්නකෝ. ඉතින් මෙයත් එක්ක ඉන්නකොට මටත් පිස්සු වගේ පේනවා නේද? එයා මේකප් දාගෙන මං හිතන්නේ මොකක් හරි ඉවෙන්ට් එකකටද කොහෙද යන්න රැහැසි. මගේ ඒව තමයි ඉතින්. දොන්න සතුට වගේම දුක හිතෙන කාරණේකුත් තියෙනවා. ඒ තමයි මෙයා මගේ යාළුවා හසන්. එයා බංග්ලාදේශ යාළුවෙක්. එයා අපේ රටට ආවා. එයාගේ විසිට් වගේකට. ඒ වගේම ඉතින් එයාගේ වැඩ ඉවර වෙලා එයා ගියා. යාළුකම් කියන දේවල් ඔහොම තමයි. ඉතින් හසන් සතුටින් ඉන්න මේ ලොග් එක ඔයා බලන්න ඇති කියලා මම හිතනවා. my best friend. ස්පෙෂලිම දේ තමයි මගේ දිලිවල මගේ යුනිවර්සිටි එකේම යාළුවෙක් මෙයා. කාලයක් ගියත් යාළුකම් අමතක කරන්න බෑ කියලා ඔයාලත් අහලා තියෙනවද ඉතින්? ඉතින් මෙයා අවුරුද්දේ මෙන්න මේක තමයි 2026 ස්ටාර්ට් කරේ ජනවාරි මාසේ ගියේ anyway. හැබැයි මගේ බකට් ලිස්ට් එකේ එක දෙයක්වත් මේ මාසේ කරගන්න බැරි වුණා. not anything. එහෙනම් අපේ පෙබ්‍රුවරි මාසේ අනිවාර්යයෙන්ම ලස්සන ලොග් වලින් මිනි ලොග් වලින් තමයි මම හම්බ වෙන්නේ. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න.
ඔන්න පොඩි නිදහසක් ලැබුණා. ඉතින් ඒ නිදහස චුට්ටක් හරි භුක්ති විඳින්න ජනුවාරි එන්ඩ් එකේ මම පොඩ්ඩක් මේ පැත්තට ආවා. ඉතින් මේ තැන කිව්වොත් එම නිදහසේ ඉන්න පුළුවන්. ඉස්සරහදී මම මිනිලග්ගයක් දෙන්නම්. බයි.